හරි. එතකොට නිෂ්පාදන හැකියාව වක්‍රය ඇසුරෙන් ආර්ථික සංකල්ප විශ්ලේෂණය කිරීම කියන මාතෘකාවනේ තියෙන්නේ. ඒක කතා කරද්දී මොකද්ද කියන්නේ? නිෂ්පාදන හැකියාව මායිම ඇසුරෙන් ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් විශ්ලේෂණය කිරීම ආදී සිදු කළ හැකි නිසා නිෂ්පාදන හැකියාව වක්‍රය ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් කියලා අපි හඳුන්වනවා. ඒක විභාගයට දෙවෙනි පේපරේ ළමයි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද්ද? නිෂ්පාදන හැකියාව වක්‍රය ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වන්නේ කෙසේද? පැහැදිලි කරන්න. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන පොයින්ට් එක තමයි ටියුට් එකේ මොකද්ද? නිෂ්පාදන හැකියාව වක්‍ර නැත්නම් නිෂ්පාදන හැකියාව මායිනස් වෙන්නේ. මොනවද විශ්ලේෂණය කරන්න පුළුවන්? ආර්ථික සංකල්ප. ආර්ථික සංකල්ප සහ මොනවද ළමයි? ආර්ථික සංසිද්ධි. ආර්ථික සංසිද්ධි මොනවා ගන්න පුළුවන්? විශ්ලේෂණය කරන්න පුළුවන්. ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් ළමයි විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ හින්දා අපි කියනවා නිෂ්පාදන හැකියාව වක්‍රය කියන්නේ ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් කියලා. එහෙනම් මේ පොයින්ට් එක තමයි මම දැන් හයිලයිට් කරගෙන ටියුට් එකේ ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් විශ්ලේෂණය කිරීම සඳහා කියන හයිලයිට් කරනවා. එහෙනම් මෙන්න මේ කියන ආර්ථිකයේ කියන ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් විශ්ලේෂණය කරන්න පුළුවන් මොකක් යොදාගෙන? නිෂ්පාදන හැකියාව වක්‍රය. ඒ හින්දා නිෂ්පාදන හැකියාව වක්‍රය කියන එක ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් කියලා අපි කියනවා. හරි සරලයි. එහෙනම් නිෂ්පාදන හැකියාව වක්‍රය පාවිච්චි කරලා යම්කිසි ආර්ථික සංසිද්ධියක් නැත්නම් ආර්ථික සංකල්පයක් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ හින්දා අපි කියනවා නිෂ්පාදන හැකියාව වක්‍රය කියන්නේ ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් කියලා. එන එක තමයි ලියන්නේ. ඊට පස්සේ යටින් තියෙනවා නිෂ්පාදන හැකියාව වක්‍රය ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ලියන්න. එතන කරුණක් ලියන්න මෙන්න මෙන්න. සැබෑ ලෝකයේ දැකිය හැකි ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් නැත්නම් සිදුවීම් සැබෑ ලෝකයේ දැකිය හැකි ආර්ථික සංකල්ප සහ සිදුවීම් නැත්නම් සංසිද්ධීන් පෙන්눔 කිරීමට ආර්ථික සංකල්ප සහ සිදුවීම් පෙන්눔 කිරීමට ආර්ථික සංකල්ප හා සංසිද්ධීන් පෙන්눔 කිරීමට ඒවායේ ප්‍රතිවිපාක පැහැදිලි කිරීමට පෙන්눔 කිරීමට ඒවායේ ප්‍රතිවිපාක පැහැදිලි කිරීමට මොකද ළමයි ආර්ථික සංකල්ප සංසිද්ධීන් නැත සිදුවීම් පෙන්눔 කිරීමට ඒවායේ ප්‍රතිවිපාක පැහැදිලි කිරීමට නිෂ්පාදන හැකියාව වක්‍ර යොදාගත හැකි බැවින් යොදාගත හැකි බැවින් නිෂ්පාදන හැකියාව වක්‍රය යන සංකල්පය නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම වෙන සංකල්පය ආර්ථික විද්‍යාවේදී ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වේ. එහෙනම් මොකද ආර්ථික සංසිද්ධියක් නැත්නම් ආර්ථික සංකල්පයක් පෙන්වුම් කරන්නයි
ඒවා ප්‍රතිවිපාක පැහැදිලි කරන්නයි මෙන්න මේ කියන නිෂ්පාදන හැකියාවක් කියන සංකල්පේ යොදා ගන්න පුළුවන් හින්දා අපි කියනවා මේක ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් කියලා. එතකොට ඒ ටික එච්චර. ඊට පස්සේ යටින් තියෙනවා මේ ටියුට් එක පුරාවට අපි සාකච්ඡා කරන මූලික ආර්ථික සංකල්ප නැත්නම් ආර්ථික සංකල්ප මොනවද කියලා. පළවෙනි එක තමයි හිඟකම. දෙවෙනි එක සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව. ඒකට අද මේ හිඟකම කියන එකත් ඉවර කරනවා. සම්පත්වල විකල්ප ප්‍රයෝජන කියන එකත් ඉවර කරනවා. ඊට පස්සේ ආවස්තික පිරිවැය කොහොමද පෙන්වන්නේ? ඒක තමයි මූලික ආර්ථික සංකල්ප. ඊට පස්සේ ආර්ථික වෘද්ධියක් කොහොමද පෙන්වන්නේ? ආර්ථික බිඳවැටීමක් කොහොමද නිෂ්පාදන හැකියාවක් වලින් පෙන්වන්නේ? ආර්ථික පසුබැසීමක් කොහොමද පෙන්වන්නේ? ආර්ථික අවපාතයක් නැත්නම් පරිහානියක් කොහොමද පෙන්වන්නේ? සම්බාධකයක් කොහොමද පෙන්වන්නේ? ආර්ථික කාර්යක්ෂමතාවය. ඊට පස්සේ සම්පත්වල ඌණ උපයෝජනය. දිලිඳු හා සංවර්ධිත රටවල සම්පත් පාවිච්චි කරලා දින්න කොහොමද? උපයෝජනය කරලා දින්න කොහොමද? ඊට පස්සේ ආයෝජනයේ වාසි මෙන්න මේ කියන ආර්ථික සංකල්ප ඊට පස්සේ ආර්ථික සංසිද්ධීන් අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ කියන නිෂ්පාදන හැකියාවක් නෙන් පිටියුට් එක පුරාවට අපි කතා කරන්නේ. එතකොට ඒවා කොහොමද පෙන්වන්නේ නිෂ්පාදන හැකියාවක් නෙන්? ඇයි එහෙම පෙන්වන්න පුළුවන් වෙලා තියෙන නිෂ්පාදන හැකියාවක් ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් නිසා. එතකොට මේ අනිවාර්යෙන් නිෂ්පාදන හැකියාවක් ඒපරේ රචනා ප්‍රශ්නවලත් අනිවාර්යෙන් තියෙන්න පුළුවන් බහුවර්ණවලත් තියෙන්න පුළුවන් මේ සංකල්ප එකින් එක හොඳට ඔලුවට දාගන්න. එතකොට තමයි වැඩේ ගොඩ යන්නේ. හරි. එතකොට දැන් අපි ඉගෙන ගත්තා ඇයි නිෂ්පාදන හැකියාවක් නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම කියන සංකල්පේ ප්‍රබල විශ්ලේෂණ උපකරණයක් වෙන්නේ කියලා. ඊට පස්සේ පල්ලෙහෙන් අභ්‍යාසයක් තියෙනවා. හරි. ඒකේ කියනවා රෙදි සහ සහල් නිපදවන ආර්ථිකයක සහල් එකක 400ක් සහ රෙදි එකක 200ක් නිපදවනවා අය සිතන්න. උපකල්පනය කර වැඩිනාවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව මායිමක් පිළියෙල කරන්න. ඇයි ළමයි වැඩිනාවස්තික පිරිවැයක් සහිත නිෂ්පාදන හැකියාව මායිම පිළියෙල කරන්නේ? අපි කලින් ටියුට් එකේදී කතා කරා සැබෑ ලෝකයේ දැකිය හැකි තාත්විකම ආවස්තික පිරිවැය සංකල්පය තමයි වැඩිනාවස්තික පිරිවැය. ඒකට අපි වැඩිනාවස්තික පිරිවැය නීතිය කියලා කියනවා. එතකොට තක්ගල නිර්මාණය කරන්න මොකද්ද? සහල් එකක 400ක් සහ රෙදි එකක 200ක් නිපදවන ඇසිත උපකල්පනයකට වැඩිනාවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාවක් නිර්මාණය කරන්න. එතකොට කොහොමද ඒක කරන්නේ ළමයි? කොහොමද ඒක කරන්නේ? හරි සරලයි. ඒක කරන්න මෙන්න මෙහෙමයි. එහෙනම් අපි ඉගෙන ගත්තා නිෂ්පාදන හැකියාවක් එක උපකල්පන. ඒ ඔක්කොම ඉගෙනගෙන ඉන්නේ ඔක්කොම දාලා තියෙනවලට බලන්න පුළුවන් අය පාරක් පොන්නේ. ඒතර කොහොමද? නිපදවන භාණ්ඩ වර්ග රෙදි සහ සහල්. අන්නම රෙදි මේ පැත්තට. ඔයාලට මාරු කරලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සහ අපි නිෂ්පාදන හැකියාවක් සංකල්පේ ඉගෙන ගත්තා. භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවන බව උපකල්පන මතකයිනේ. එතකොට දැන් මෙතන කියනවා මේ 400 200 කියලා පොඩ්ඩක් මැනලා වගේ දාගන්න. ඉතින් නැත්තම් කතයි වගේ. එතකොට රෙදි උපරිම හදන්නේ 200යි සහල් හදන්නේ 400යි. එතකොට අපිට පුළුවන් දෙපැත්තට 50 50 එන්න පුළුවන්. 50 100 150 200 250 300 350 රෙදි වල 200 එනවලම් සහල් වලට කියපුවම 400. යාගේ 50 50 100 150 200 250 300 350 400 450 අනිවාර්යයෙන්ම වැඩිපුර දෙක තුනක් කැඳගන්න. ඒක තමයි අපිට ලස්සනට මම කියලා දුන්නානේ මේ ඔක්කොමනේ. හරි අඳින්න ඊට පස්සේ කොහොමද අඳින්නේ? රෙදි සහ සහල් එකක 400. එහෙනම් නැකියා කියලා දින්න රෙදි මේ ආර්ථිකයේ තියෙන හැම සම්පතක්ම සහල් හදන්න දැම්මුත් එම සහල් 400ක් හදන්න වෙනවා. 400 ගාවෙන් අපි ඒ ලක්ෂ්‍ය මාක් කරගන්න. ඊට පස්සේ රෙදි නම් හදන්න පුළුවන් 200. එහෙනම් අපි මොකද කරන්නේ? මේ දෙක මාක් කරලා මේ දෙක යා කරන්න මොකක් කරනවද ළමයි? නිෂ්පාදනය කියවකරයක් අඳිනවා මූලයට අවතල එකක්. මෙන්න මේක තමයි. මූලයට අවතලනේ මතකයිනේ? මෙතන ඉඳන් බැලුවම සාමාන්‍යයෙන් අවතල කාචයක් කියලා මම කියලා දුන්නේ. එහෙනම් මූලයට අවතල එකක් අඳිනවා. එහෙනම් මේ තමයි වැඩෙන අවස්තික පිරිවැයක් අපි යන්දා. මොන අවස්තික පිරිවැයක්ද? වැඩෙන මූලයට අවතල. ආයෙත් මතක් වෙනවා. එතකොට මේක තමයි තාත්විකම ආවස්තික පිරිවැය. ඊහින්ද ඒකට අපි කිව්වා වැඩෙන ආවස්තික පිරිවැය නීතිය කියලා කිව්වා. මම නිකන් මේව මතක් කරන් කියන්නේ. හරි මේව ලියන්න ඕනේ ඒ භාගෙදී. ඒක අනිත් දිගේ දින මේක. හරි. එතකොට අපි
නිෂ්පාදන හැකියාව වක්‍රය නිෂ්පාදන හැකියාව වක්‍රය යනවා පස්සේ ඊට පස්සේ කියනවා ළමයි අමුතු දෙයක් කියනවා මෙයාලා. මෙම ආර්ථිකයේ සමස්ත උවමනා සපුරා ගැනීමට නම් සහල් ඒකක 500ක් සහ රෙදි ඒකක 300ක් අවශ්‍යයි. මොකක්ද කියන්නේ? රෙදි මේ ආර්ථිකයේ තියෙන ළමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණ සපුරන්න හාල් කිලෝ 500කුත් ඕනෙලු රෙදි 300කුත් ඕනෙලු එකපාර. හැබැයි මේකෙන් අපි කියලා තියෙනවා සහල් විතරක් හැම සම්පතක්ම සහල් හදන්න විතරක් දැම්මත් හදන්න පුළුවන් 400. හැම සම්පතක්ම රෙදි හදන්න දැම්මත් අපිට හදන්න පුළුවන් 200. එහෙනම් හැබැයි මෙහෙම කතාවක් කියනවා මේ ආර්ථිකයේ ළමයි තියෙන ඒ කියන්නේ මිනිස්සුන් යොමනා ටික සපුරාලන්න රෙදිත් ඕනෙලු 300ක් සහල් ඕනෙලු 500ක්. එහෙනම් සහල් ඕන නම් 500ක් අපි සහල් ඉඳන් මේ පැත්තට යමු. 500 ඉඳන් මේ පැත්තට යමු. රෙදි 300 ඉඳන් මේ පැත්තට යමු. නොකිය කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක අපි නිෂ්පාදන කටයුතු කරන්න ඕනේ. එහෙනම් මේ වගේ තැනක නිෂ්පාදනය කරොත් තමයි ඒ කියන්නේ රෙදි මේ ආර්ථිකය ළමයි මිනිසුන්ට සහල් 500කුත් ඕන රෙදි 300කුත් ඕන. නොකිය කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක අපි ඉන්න ඕනේ කියලා. හැබැයි අපි ඉන්නේ මෙන්න මේ මං අඳපු වක්‍ර නිල් පාටින් ඇඳලා තියෙන නිෂ්පාදනය කියාවක්. එතකොට මේ වක්‍රෙන්ද අපි උපකල්පනය සියලුම සම්පත් උපරිම කාර්යක්ෂමතාවය පවත්නා තාක්ෂණයට හැදුවම තමයි මෙච්චරක් හදන්න පුළුවන්. හැබැයි මෙච්චරයකට හදන්න පුළුවන් නැත්නම් ආර්ථිකය හදන්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙන මෙන්න මෙච්චර. නේ? එතකොට හදනවට නිෂ්පාදන හැකියාවට වඩා අපේ උවමනා වැඩි. ඊට වඩා වැඩියෙන් බාන්න ඕනේ. හරි. එතකොට මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න ළම. මේක තේරුණා නේද? මේක තේරුණාද? හරි, very good. මේක ඇඳ ගන්න. ඉතින් දාන්න chat එකට ළම. හරි නේද ළමයි? එතකොට මේකෙන් මම නිකන් පොඩි දෙයක් කියලා දෙන්නම්. අපිට තියෙන්නේ මෙච්චරයි. හදන්න පුළුවන් උපරිම මෙච්චරයි. හැබැයි මෙච්චරක් අවශ්‍ය වෙනවා. නොකිය කියන්නේ ළමයි යෝකට හිඟකම කියලා. මොකද්ද? හිඟකම. හිඟකම. ඒ කියන්නේ අපි ගාව තියෙන්නේ මෙච්චරයි. අපිට හදන්න පුළුවන් උපරිම මෙච්චරයි. හැබැයි අපිට මෙච්චරක් අවශ්‍ය නැහැ. හිඟකම. හරි? අපි කතා කරමු. ඊට පස්සේ අපි කෙලිම ටොපික් එකට යනවා. හිඟකම කියන්නේ මොකද්ද? ඊළඟ මාතෘකාව. මොකද්ද හිඟකම කියන්නේ? එහා පැත්තේ. කියමු සම්පත්වල හිඟකම නිෂ්පාදනය කියා මායිමක පෙන්වීම. මම ඊට කලින් තමයි ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න අපි ගණිතමය වශයෙන් කොහොමද ඒක පෙන්වන්නේ කියලා යන්නේ. දැන් බලමු විභාගයට ප්‍රශ්නයක් ආවොත් සම්පත්වල හිඟකම නිෂ්පාදනය වක්‍රය හැකියා වක්‍රයක් ඇසුරෙන් පෙන්වන්නේ. නැත්නම් නිෂ්පාදනය කියා මායිමක් ඇසුරෙන් පෙන්වන්න කියලා මෙන්න උත්තර ලියන පිළිවෙල. කියුට් එකේ තියෙන පිළිවෙලටම ලිව්වනම් වැඩේ ඉවරයි. ආය 아무තුන් ලියන්න දෙයක් නැහැ. පළවෙනියට කියනවා
දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලුම සම්පත් පවතින තාක්ෂණයටදී උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරන්නේ නම් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සංයෝජනයන් නිෂ්පාදනය කියාවක් ක්‍රෙන් පෙන්වු කරේ. මම ඉස්සෙල් මේක අනිත් ඊයේ දුන්න ළමයි. මෙන්න මේ කියනවා නිෂ්පාදනය හැකියාවක් ක්‍රෙන් පාටින් ඇඳලා තියෙන වැඩෙන අවස්ථික පිළිවෙලක් යටතේ ඇඳලා තියෙන නිෂ්පාදන හැකියා වක්‍රය අපි ඇඳලා තින්නේ මොකද්ද? ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් පාවිච්චි කරා ඒවා පාවිච්චි කරේ උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්නා තාක්ෂණයටදී පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම නිමවුම තමයි අපි මේ පෙන්වන්න කරලා තින්නේ නිෂ්පාදන හැකියාව ඒක තමයි මේ කියන්නේ. දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලුම සම්පත් පවත්නා තාක්ෂණයටදී උපරිම කාර්යක්ෂමතාවයෙන් භාවිතා කරන්නේ නම් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණ නැත්නම් නිමවුම නැත්නම් භාණ්ඩ සංයෝගයන් වලට අපි පෙන්වන්නේ නිෂ්පාදනය හැකියාව කියලා තියෙනවා. ඔන්න පළවෙනි කරුණ ලියන්න ඕනේ විභාගෙට ගිහින්. ඊට පස්සේ ලියන්න ඕනේ වක්‍රය මත පිහිටි ලක්ෂයන්ගෙන් පෙන්눔 කරන නිමවුමට වඩා විශාල නිමවුමක් වක්‍රයෙන් පිටත ලක්ෂ වලින් නිරූපණය කළ. එහෙනම් නොකිය කියලා තින්නේ ළමයි. මෙන්න මේ වක්‍රය තුල පෙන්නන ලක්ෂයන් තියෙනවනේ. මෙන්න මේ වක්‍රය තුල පෙන්නන ලක්ෂයන් ඊට වඩා විශාල නිමවුමක් පෙන්නනවා තමයි මේ වක්‍රයෙන් පිටත. ඇත්තනේ කතාව. වක්‍රයක් ඇඳුත් ළමයි හදන්න පුළුවන් උපරිම ගාන තමයි වක්‍රයෙන් පෙන්නන්නේ. ඒකට ඒක මාක් ගන්න ඕන ඉස්සෙල්ලම නිෂ්පාදන හැකියා වක්‍රය. භාණ්ඩ වර්ග දෙක නම් කරගන්න ඕනේ xy කැමති. බිඳුව දාන්න. එතකොට මේ වක්‍රය මත පිහිටි ලක්ෂ වලට වඩා ගන්න A B C D ඔන්න ඔය ලක්ෂයන් වලට වඩා විශාල නිමවුමක් පෙන්වනවා ළමයි. මෙන්න මේ කියන්නේ එළියෙන් තියෙන ලක්ෂයන්. මේ එළියේ ඕනම තැනක හිතක් කියලා පෙන්නලා අපිට පෙන්වන්න පුළුවන් හිඟකම්. එහෙනම් ඒක තමයි අඳින්න තියෙන හිඟකම කොහොමද කියන්නේ? ඒකට මම අඳින්න බං කියලා අඳින විදිය. කිසිම දෙයක් අමාරු නෑ. පට්ටලේසි අද දෙන්න ටික අද පාඩම් කරගන්න වැඩේ උඩ. අය මුතුවෙන් බර දාන්න දෙන්න ඊට පස්සේ අපි ප්‍රශ්න පත්‍ර ලියමු. එතකොට වැඩේ හරි. අංග මාක් ගන්න ඕනේ හරියට. එතකොට මේ වක්‍රය මත පිහිටි ලක්ෂයන්ගෙන් පෙන්වන නිමවුමට වඩා වැඩි නිමවුමක් පෙන්වනම මෙන්න මේ එළිය තියෙන මන් ලක්ෂණ. එළිය තියන්නම් කොහෙද? නිල් පාටි එන්නේ. ඔයාලට ඕන හිඟකම කියලා මෙහෙම ටිකක් තියලා හිඟකම කියලා පෙන්වන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනම වෙන්න ඕනේ නැහැ. මෙතන පෙන්වන්න. එතන කැමති නැහැ. නොකිය කියන්නේ වක්‍රයේ මත පිහිටි නිමවුමට වඩා වැඩි නිමවුමක් පෙන්වන වක්‍රයෙන් එළිය. ඔයාලා ඉස්සෙල්ලා ප්‍රස්තාරෙත් එළියෙන් තියෙන ලක්ෂයකට අරන් ඉදි ගහලා ඇඳලා බලන්න අනිවාර්යෙන් ඊට වඩා වැඩි නිමවුමක් පෙන්වනවා. හරි. එහෙනම් දෙවෙනි පොයින්ට් පළවෙනි එක ලිව්වා වක්‍රයෙන් පෙන්වන්නේ ආර්ථිකයකට හදන්න පුළුවන් උපරිම ගාණ තියෙන සම්පත් ටික පවත්න තාක්ෂණයටදී උපරිම කාර්යක්ෂමතාවය පාවිච්චි කරලා හදන්න පුළුවන් උපරිම ගාණ තමයි වක්‍රය. හැබැයි දෙවෙනි කරුණෙන් අපි කියනවා මේ වක්‍රයේ මත තියෙන ලක්ෂ වලට වඩා වැඩි නිමවුමක් පෙන්වනවා පිටතින් තියෙන ලක්ෂ වල. අන්න දෙවෙනි පොයින්ට් එක. එතකොට ඒකත් තියෙනවා. ඊපස් තුන්වෙනි පොයින්ට් එක ලියන්න ඕනේ. එම නිසා නිෂ්පාදන හැකියාවක් කරන දකුණු තින්ගෙන් ඕනෑම ලක්ෂයකින් පෙන්වන්නේ ආර්ථිකයකට අත්කර ගැනීමට උවමනාවක් තිබුණද? අන්න. මිනිස්සුන්ට ළමයි අත්කර ගැනීමට උවමනාවක් තියෙනවා. අර කලින් ප්‍රශ්නේ ගාන විදියට නම් කීයද? හාල් 500කුයි රෙදි 300කුයි අත්කර ගන්න කැමති. ඇයි උවමනක් තියෙනවනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අත්කර ගැනීමට උවමනාව තිබුණද? අත්කරගත නොහැකි භාණ්ඩ සංයෝගී. හයිලයිට් කරගන්න. අත්කර ගැනීමට හයිලයිට් කරගන්න. අත්කර ගැනීමට උවමනාවක් තිබුණද? අත්කරගත නොහැකි භාණ්ඩ සංයෝගයකි. ඉතින් ලියන රතු පාට පෑලින් වරහන්නසේ හිඟකම. ඉතින් ලියන රතු පාට පෑලින් වරහන්නසේ හිඟකම. 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 පළවෙනි කරුණ ලිව්වා නිෂ්පාදනය හැකියාවක් වෙන්නේ මොකද්ද? දෙන ලද අවස්ථාවක මොකද්ද? පවත්නා තාක්ෂණයටදී උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරාම හදන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය තමයි පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රේ. එතකොට මේ වගේ මේ නිෂ්පාදන හැකියාව වක්‍රේ මත තියෙන සංයෝග වලට වඩා නැත්නම් ලක්ෂ වලට වඩා වැඩි නිමවුම වැඩි විශාල නිමවුම් ප්‍රමාණය වක්‍රේ එළියෙන් පිහිටන ලක්ෂ වලින් පෙන්වනවා. එතකොට නිෂ්පාදන හැකියාව වක්‍රේ මෙන්න මේකෙන් දකුණු පැත්තෙන් තියෙන්නේ අපි අත් කරගන්න කැමති වුණත් අත් කරගන්න බැරි නිමවුම් සංයෝග. අන්න තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ ලියන්න මෙන්න මෙහෙම හිස්තැන් රූල් තියෙන තැන මෙන්න මෙහෙම ලියන්න. එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ එම නිමවුම
අත්කරගත නොහැකි වන්නේ එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ ඒ කියන්නේ ළමයි මේ එළියෙන් තියෙන නිමවුමක් අපිට අත් කරගන්න බැරි ඇයි කියලා අහන්න. එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ රතු පාට පැන ගන්න. එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ අතුපඩ පැන ලියාගන්න නිමවුම සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම ඒ කියන්නේ මෙන්න මේ කියන ලක්ෂයක් ළමයි අත්කරගත නොහැකි වන්නේ. අයිය අපිට මේ වගේ තැනකට යන්න බැරි. අත්කරගත නොහැකි වන්නේ පළවෙනි එක සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. ඒක තමයි පවත්නා තාක්ෂණයේ භාවිතා නැත්නම් ලියන්න තාක්ෂණය. පළවෙනි එක සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. දෙවෙනි එක තාක්ෂණය ප්‍රමාණවත් නොවීම. නැත්නම් පවත්නා තාක්ෂණය ප්‍රමාණවත් නොවීම. ඊට පස්සේ ලියන්න තුන්වෙනි එක පවත්නා ඵලදායිතා ප්‍රමාණවත් නොවීම. එළම අපිටත් ওই ප්‍රශ්න ටික කොහොමද තියෙනවා? අපිටත් ওই ප්‍රශ්න ටික කොහොමද තියෙනවා ලංකාවට? ඇත්තනේ. අත් කරගන්න තියෙන සම්පත් ටික ප්‍රමාණවත් නැති කතා නෑ. තියෙනවා. හැබැයි අපි මේ වගේ ඉඟකමත් අපිට තියෙනවා. සමුගොඩක් දේවල් වල. ඒව කතා කරමු සංකල්ප කතා කරද්දි වෙන වෙන. ලංකාවේ ආර්ථිකයට කොහොමද මේ සම්බාධක වැඩමුත් මොකද වෙන්නේ? ආර්ථික වර්ධනයක් වෙද්දි මොකද වෙන්නේ? ආංශිකමය වර්ධනයක් කියන්නේ මොකද්ද? බිඳවැටීමක් කියන්නේ මොකද්ද? පසුබැසීමක්. ඊට පස්සේ සල් දියුණු රටවල් කොහොමද යාලගේ සම්පත් පාවිච්චි කරන්නේ? දුප්පත් රටවල් කොහොමද පාවිච්චි කරන්නේ? එන මේ කියන්නේ ජොලි වැඩක් මේ නිෂ්පාදනය කියවක්වත් එක්ක තියෙන්නේ. හරි. එහෙනම් මොකද්ද? එම නිමවුම අත්කරගත නොහැකි වන්නේ පළවෙනි එක සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. රතුපාට පැන දෙවෙනි එක ලියාගත්ත පවත්නා තාක්ෂණ ප්‍රමාණවත් නොවීම. තුන්වෙනි එක රතුපාට පැන ලියාගත්ත ඵලදායිතාව ප්‍රමාණවත් නොවීම කියලා. කලින් පෑණිම ලියාගන්න. වැනි දෑ නිසාවෙනි. වැනි දෑ නිසාවෙනි. මොනදිලා? පුරුදු පැන ලියන්න. වැනි දෑ නිසාවෙනි. වැනි දෑ නිසාවෙනි. ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම. මේ නිසා නිෂ්පාදන හැකියා වක්‍රයට මේ නිසා නිෂ්පාදන හැකියා වක්‍රයට දකුණතින් පිහිටි ඕනෑම ලක්ෂයකින් පෙන්눔 කරන්නේ ළමයි මෙන්න දිනවා මොකද්ද දකුණ ඔයාලගේ දකුණ අතර මේ දින නිෂ්පාදන හැකියා වක්‍රයට දකුණතින් පිහිටි ඕනෑම ලක්ෂයකින් පෙන්눔 කරන්නේ නිෂ්පාදන හැකියා වක්‍රයට දකුණතින් පිහිටි ඕනෑම ලක්ෂයකින් පෙන්눔 කරන්නේ හිඟකමයි නිෂ්පාදන හැකියා වක්‍රයට දකුණතින් පිහිටි ලක්ෂයකින් පෙන්වන්නේ හිඟකමයි. ඊට පස්සේ පල්ලෙයා කොටුවේ ළමයි මෙන්න මේක අඳගන්න. මේක අඳගන්න කොටුවේ. මේක අඳගන්න. මේ තමයි වද හිඟකම අපි පෙන්නනවා නිෂ්පාදන යා වක්‍රයට.
හරිද? අඳගත්තද ළමයි? අඳගත්තද? මේ අඳගත්ත නේද ළමයි? හරි. ඊට පස්සේ අපි යනවා සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහ තේරීමේ ගැටලුව නිෂ්පාදන හැකියාව මායිමක පෙන්වීම. මොකද්ද? සම්පත් වල විකල්ප ප්‍රයෝජන සහිත බව සහ තේරීමේ ගැටලු. සම්පත්වල විකල්ප ප්‍රයෝජන ඉස්සලා කතා කරමු. සම්පත්වල විකල්ප ප්‍රයෝජන කියන්නේ මොකක්ද කියන අපි මේ කතා කරලා තියෙන තව බරක් කතා කරමු. සම්පත්වල විකල්ප ප්‍රයෝජන වල සරල උදාහරණකින් කියන්න මේ මාකර් හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. මේ ප්ලාස්ටික් වලින් හදන්න පුළුවන් වෙන වෙන දේවල් කරන්නත් පුළුවන්. දැන් පෑන් වෙනුවට හදන්න පුළුවන් මොනවද? පෑන් ප්ලාස්ටික් වලින් මේ පෑන් හදන්න ගත්ත ප්ලාස්ටික් වලින් මොනවද හදන්න පුළුවන්? මම කටර් හදන්න පුළුවන්. ඊට පස්සේ පුටු හදන්න පුළුවන්. ඒ වගේ දේවල් හදන්න පුළුවන්. මොකක් හරි සම්පතක් පාවිච්චි කරලා තව දේවල් හදන්න පුළුවන් නම් අපි කියනවා ඒ සම්පතට විකල්ප ප්‍රයෝජන තියෙනවා කියලා. ඒ කියන්නේ එක සම්පතකින් දැන් උදාහරණයකට ගත්තොත් පාන් පිටිකින් පාන් පිටි වලින් හදන්න පුළුවන් පාන් බල්ලිස් අනම්මන හින ගොඩත් ඔගේ. එහෙනම් අන්න ඒකට තියෙන විකල්ප ප්‍රයෝජන. හරි. ඒක කොහොමද පෙන්වන්නේ කියලා තමයි මේ කතා කරන්නේ නිෂ්පාදන හැකියාවක් වක්‍රය. එතකොට මේ විකල්ප ප්‍රයෝජන තියෙන හින්දා තේරීමේ ගැටලුවක් මතුවෙනවා කියලා දන්නවා. උදාහරණයකට ගත්තොත් බේකරියක බක්කනේ ඉන්නවනේ. බක්කරි කියන්නේ බේකරි එක. ඒ කියන්නේ පාන් හදන එක කියලා. නැත්නම් බේකරි එක අයිතිකාරයෙක් කියලා ඔයාලා බේකරි එක අයිතිකාරයෙක් කියලා හිතන්නේ. ඔයාලා බේකරි එක අයිතිකාරයෙක් නම් ඔයාලට හම්බ වෙනවා පළවෙනිම බේකරිය පටන් ගන්න නැහැ. හරි. පටන් ගන්න ගියාම පිටි තියෙනවනේ ළමයි. ওই පිටි වලින් ඔයා ඩිසයිඩ් කරන්න බෑ මොනවද පිටි වලින් හදන්න පුළුවන් කෑම තියෙනවා බරතොගේ. හැබැයි ඔයාට ඩිකේ කියන්නේ බරතොගයක් තියෙනවා කියන්නේ. පිටි වලින් කෑම ගොඩාක් හදන්න පුළුවන්. ඒ තමයි පිටි වල තියෙනවා. ඒ කියන්නේ පිටි කියන සම්පතේ තියෙන විකල්ප ප්‍රයෝජන තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා තේරීමේ ගැටලුව කොට මුහුණ දෙනවා මේ විකල්ප ප්‍රයෝජන තියෙන්නේ. ඇත්තනේ. ඒ උදාහරණයක් විදිහට හිතන්නේ පිටි වලින් හදන්න පුළුවන් පාන් විතරයි නම් ඔයාලට තෝරන්න දෙයක් නැහැ නේද? ඔයාලට හදන්න තියෙන්නේ පාන් විතරයි. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි පිටි වලින් තියෙන හදන්න පුළුවන් කෑම ඕන තරම් තියෙනවා. අන්න ඒ හින්දා ඔයා හදන්නේ මොකද්ද කියලා තීරණය කරන්නත් ඕනේ. හරිනේ. එතකොට අපි බලමු කොහොමද මේ විකල්ප ප්‍රයෝජන කියන එක මේකේ පෙන්වන්නේ කියලා. හරි. ඊට පස්සේ කියන ළමයි මොකද්ද? සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින විට එක් භාණ්ඩයක් නිපදවීමට යොදා ගන්නා සම්පත් අනෙක් භාණ්ඩ නිපදවීමට යොදා ගන්න පුළුවන්. දැන් ඒක තේරෙනවනේ. කියපු ගමන් තේරෙනවා මොකද්ද මේ කියන්නේ නේ. ඊට පස්සේ එනම් එක් භාණ්ඩයක නිමවම අඩු කර අනෙක් භාණ්ඩයේ නිමවම වැඩි කරන්න පුළුවන්. ඇත්ත. පාන් ගෙඩි හදන්න පිටි කිලෝ 50ක් ගෙනල්ලා තියෙනවා. පිටි කිලෝ 50න් මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් පාන් පිටි දැන් පිටි ගෝණියකින් පාන් 100ක් හදන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් බනිසුත් හදන්න පුළුවන්. ඕන දෙයක් හදන්න පුළුවන් නේ. එතකොට පාන් හදන එක අඩු කරන්න ඕනේ අනිවාර්යෙන් බනිස් හදන්න. අන්න ඒක තමයි කියන්නේ. එනම් එක් භාණ්ඩයක නිමවම අඩු කර අනෙක් භාණ්ඩයක නිමවම වැඩි කරන්න පුළුවන්. එක්ක පාන් හදන එක වැඩි කරන්න බනිස් හදන එක අඩු කරන්න පුළුවන්. නැත්තම් බනිස් හදන එක අඩු කරලා පාන් හදන එක වැඩි කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එවිට නිමවුම් ලක්ෂය එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මාරු කරන බැවින් නිෂ්පාදන හැකියාව වක්‍රය මත පිහිටි ලක්ෂයන්ගෙන් පෙන්눔 කරන්නේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බවයි. හයිලයිට් කරගන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත පිහිටි ලක්ෂයන්ගෙන් පෙන්눔 කරන්නේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව. ඒ කියන්නේ ළමයි නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇඳම මෙන්න මේ වක්‍රය මත ලක්ෂයන් පහක් මාර්ක් කරන්නම A B C D E මෙන්න මේ A B C D E කියන ලක්ෂයන්ගෙන් පෙන්වන්නේ ළමයි විකල්ප ප්‍රයෝජන සහිත බව. විකල්ප ප්‍රයෝජන සහිත බව. උදාහරණයක් විදිහට කියලා දෙන්න මේ පැත්තෙන් ගණිතමය වශයෙන්ම හිතුවොත් පාන් බනිස්
A B C D E. හරි. නිකන් ඇඳුත් එහෙම මෙතන 100යි කියලා දාන්න. මෙතන 90යි. මෙතන 70යි. මෙතන 50යි. මෙතන බිංදුවයි. හරි. එතකොට මේ පැත්තට මාක් කරන්න. හරි. මේ පැත්තට මාක් කරන්න. බිංදුවයි 20යි 40යි 50යි 100යි කියලා. එතකොට මේ A කියන ලක්ෂණය හදුවොත් අපිට බඩි 100ක් හදා ගන්න පුළුවන්. B කියන ලක්ෂණය හදුවොත් C කියන ලක්ෂණය හදුවොත් D කියන ලක්ෂණය. මේ එක එක තැන් වලදී අපිට එක එකව තෝරන්න පුළුවන්. මේ බලන්න. හැබැයි මෙතනදී පාම් 50ක් හදද්දී අපිට බනිස් 50ක් හදන්න බැරි වෙනවා. මේකෙන් අඩු කරලා තමයි මේක වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක වැඩි කරොත් මේකෙන් අඩු වෙනවා. ඒක තමයි මේ කියන්නේ. මේ ගණිතේ හරියටම අර නෑ මම ඔයාලට නිකන් වෙන වැඩේ කියලා දුන්නේ. වැඩ දෙකක් අපි හරියට හදන්න බෑ මේ පැත්තේ පිළිවෙලට දාලා. එතකොට මේ ලක්ෂ්‍ය වලින් පෙන්වන්නේ ළමයි විකල්ප ප්‍රයෝජන සහිත බව. يعني විකල්ප ප්‍රයෝජන සහිත බව පෙන්වන්න කියන තිබ්බොත් ටක් ගාලා මොකද කරන්නේ? වක්‍රයක් ඇඳා වක්‍රය මත මේ වගේ ලක්ෂණ මාක් කරලා ඉවල් විකල්ප ප්‍රයෝජන සහිත බව කියලා. එනම් නිවම එක් ස්ථානයේ සිට තවත් ස්ථානයකට මාරු කරන බැවින් නිෂ්පාදනය කියා වක්‍රය මත පිට ලක්ෂණයෙන් පෙන්වන්නේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව. ඊට පස්සේ කියනවා එමෙන්ම දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සම්පත් සම්භාරය සීමිත බැවින් සෑම ආර්ථිකයක්ම කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන ගැටලුවකට මුහුණ දෙන අතර ඒ තෝරා ගැනීමේ ගැටලුව හයිලයිට් කරන්න සම්පූර්ණ කරුණු. එමෙන්ම ඊට පස්සේ හයිලයිට් කරගන්න ආර්ථිකයේ සම්පත් සම්භාරය සීමිත බැවින් ආර්ථිකයේ සම්පත් සම්භාරය සීමිත බැවින් කියන කැලලයි ආර්ථිකයේ සම්පත් සම්භාරය සීමිත බැවින් කියන කැලලයි කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන ගැටලුවකට මුහුණ දෙන අතර ඒ තෝරා ගැනීමේ ගැටලුව. ඒ ටික ඔක්කොම හයිලයිට් කරලා දාන්න. කිසියම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සම්පත් සම්භාරය සීමිත බැවින් සෑම ආර්ථිකයක්ම කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. අර මේකේදී නම් පිටි තින්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. එහෙනම් කොච්චර පාන් හදනවද කොච්චර බඩිස් හදනවද කියලා තීරණය කරන්න වෙනවා. ආර්ථිකයකටත් එහෙමයි. තියෙන සම්පත් ටික සීමිත හින්දා කොච්චරක්ද හදන්නේ මොනවද හදන්නේ කියලා තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්න. එහෙනම් මේ ආර්ථිකයටත් හිතන්න වෙනවා. Aද හදන්නේ Bද හදන්නේ Cද හදන්නේ Dද හදන්නේ Eද හදන්නේ. අන්න ඒ වගේ. අනිවාර්යෙන් භාණ්ඩවල මාක් කරගන්න. සයි බිඳුව ඊට පස්සේ නිෂ්පාදන හැකියාවක්. මේක අඳ ගන්න ළමයි යට කොටුවේ. මේක අඳ ගන්න කොටුවේ. කොටුව අඳ ගන්න මෙතන ලියන්න කරුණු ටිකකුත් ඇති. එතන ඉස්සරහින් ඔයාලා අඳගන්න. හරි නේද ළමයි? අඳද මේක? මේක අඳගත්තද ළමයි? නේ? හරි. ඊට පස්සේ එහා පැත්තේ මෙන්න මෙහෙම ලියා ගන්න පළවෙනි කරුණ. එතන පළවෙනි කරුණ මෙන්න මෙතන මෙහෙම ලියා ගන්න ඕනා. කඩේරි මත මෙන්න මෙහෙම ලියා ගන්න. මෙම නිෂ්පාදන හැකියා වක්‍රයේ මෙම නිෂ්පාදන හැකියා වක්‍රයේ මෙම නිෂ්පාදන හැකියා වක්‍රයේ මෙම නිෂ්පාදන හැකියා වක්‍රයේ A B C D E යන මෙම නිෂ්පාදන හැකියා වක්‍රයේ A B C D E යන ලක්ෂයන්ගෙන් සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව සම්පත්වල විකල්ප ප්‍රයෝජන සහිත බව නැත්නම් සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින බව පෙන්වුම් කරයි. ඒ කියන්නේ A B C D ලක්ෂයන්ගේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින බව පෙන්වුම් කරයි. හරිනේ? A B C D කියන ලක්ෂයන්ගෙන් සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතින බව පෙන්වුම් කරයි. දෙවෙනි කරුණ ලියා ගන්න මෙන්න මෙතනින්.
දෙවෙනි කරුණ ලියා ගන්න. ඒ නිසා සෑම ආර්ථිකයක්ම එම නිසා සෑම ආර්ථිකයක්ම කුමන සංයෝගයක් තෝරා ගන්නවාද කුමන සංයෝගයක් තෝරගන්නවාද එම නිසා සෑම ආර්ථිකයක්ම කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන්න. ඒ කියන්නේ මේකේ මොකද්ද තෝරගන්නේ මොකද්ද අතහරින්නේ? කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන්න. කුමන සංයෝගයක් තෝරගන්නවාද කුමන සංයෝගයක් අතහරිනවාද යන්න. තෝරා ගැනීමක් කිරීමට සිදුවේ. තෝරා ගැනීමක් කිරීමට සිදුවේ. පළවෙනි කිව්වා ABCD යන ලක්ෂණයෙන් සම්පතල විකල්ප ප්‍රයෝජන සහිත බව පෙන්නනවා. එම නිසා සෑම ආර්ථිකයක්ම මේ වගේ මොකද්ද තෝරන්නේ මොකද්ද අතාරින්නේ කියලා තීරණය කරන්න. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. තේරුණාද? තේරුණා නේද? හරි. එතකොට හරිනේ. මේ ටික තමයි මේ අදට කරන්න සාකච්ඡා කරේ. එතකොට